හායි ළමයි ඉතින් කොහොමද? ඔන්න අද අලුත් වීඩියෝ එකක් අරන් එන්න තමයි හදන්නේ. මොකද දන්නවද? මම ඔයාලට පෙන්නන්නම්කෝ. මෙන්න මේවා. වෙසක් කූඩු හදන්න තමයි යන්නේ. අලුතෙන් කොළ ගත්තේ නෑ. මේ අර ගිය පාර ගෙනහල්ලා ඉතුරුන කොළ ටිකක් තියෙනවා. ඒක ගිය පාර හදපු කූඩු ටිකක් තියෙනවා. ඉතින් ඒවත් අලෝලා මදි අඩුපාඩුවක් තිබුණොත් ගේනවා කියලා තමයි හිතුවේ. තිබුණා තව කූඩු ගොඩාරියක් තිබුණා අපේ අම්මේව විසික්. ඒ හින්දා බලමු ඉතින්. දැන් තව දවස් තියෙනවා ඉතින් මට මම ආයේ යන්න ඕනි. ඊට කලින් මේ ටික හදලා ඉවර කරන්න තමයි බැලුවේ. එහෙනම් වීඩියෝ එකට යමු. බයි. ඉතින් මෙන්න මේ විදිහට උණු වතුරයි පාන් පිටි එකතු කරලා මේකත් හදාගෙන මම දැන් ලෑස්ති වෙන්නේ වෙසක් කූඩුව අලවන්න. ඉතින් මට අලවන එකට උදව් කරන්න මෙන්න මෙයාලත් මගේ ළඟටම වෙලා හිටියා. මේ දැන් හදන වෙසක් කූඩුව මම හදන්නේ අපේ ආච්චිලට දෙන්න. එහෙ තිබුණු කූඩුව මම අරගෙන ආවා මම අලවලා දෙන්නම් කියලා. ඉතින් මේ හදන්නේ මම ඒකට ඕන කොළ ටික කපා ගන්න. ඉතින් දැන් අර කාලයක් තිස්සේ හදන නිසා මට හිතේ මිම්මක් තියෙනවා මේ ගානට කොළේ ඇති වෙයි කියලා. වෙන වෙසක් කාලවල් වලදී නම් ගොඩක් වෙලාවට අපේ ගෙදර කූඩු උණබට කපලා හදනවා. ඒ වුණාට මේ පාර නම් එහෙම කරන්න වෙලාවක් තිබුණේ නැති නිසා තමයි කූඩු කඩෙන් ගෙනහල්ලා අලවන්න උනේ. මේ කූඩුවට මම තෝරගත්ත පාට තමයි රතු පාට. රතු පාට ගෙනාපු කොළ ගොඩක් ඉතුරු වෙලා තිබුණ නිසා තමයි මම තීරණය කළේ මේ කූඩුව රතු පාටින් අලවනවා කියලා. මම එළිය හදන්න තෝරගත්ත හින්දා හුළඟත් එක්කනම් ගොඩක් අමාරුයි මේ වැඩේ කරන්න. කමක් නෑ ඉතින් අපි කොහොම හරි කොළ ටික කපාගමු. මෙතන තියෙන කූඩු දෙකෙන් එක කූඩුවක් ආච්චිලගේ ගෙදරින් මම ගෙනාපු කූඩුව. අනිත් එක අපේ ගෙදර ගිය පාර හදලා කැඩෙන්නේ නැතුව ඉතුරුණු කූඩුව. ඉතින් මම මේ දැන් අලවන්න හදන්නේ ආච්චිලගේ ගෙදරින් ගෙනාපු කූඩුව. මොකද එයාලට ඉක්මනට ගිහින් දෙන්නත් ඕනි නිසා. මම මේ වෙසක් කූඩු හදන්නේ පුදුම තරම් ආසාවකින්. ඒකයි ආච්චිලගේ කූඩුවත් මම අරන් ආවේ හදලා දෙන්නම් කියලා. ඒක කොච්චර වෙලා ගියත් කොච්චර කම්මැලි තනියම වුණත් මට ඕනි තරම් වෙලාවක් එක දිගට කූඩුවක් හදන්න පුළුවන්. කොච්චර මහන්සි වුණත් අතාරින්න හිතෙන්නේ නැති වැඩක් තමයි කූඩු අලවනවා කියන එක. මට නම් වෙසක් කූඩුවක් හදනවා කියන්නේ මනසට ගොඩක් සතුටක් ගේන වැඩක්. මම හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් මේ කූඩුව හදන අතරෙම මං ඔයාලට තව දෙයක් කියන්නම්. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරලා like කරලා යාළුවෝ අතර share කරලා මට චූටි support එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් මට දෙන්න. මගේ ඉම්ප්‍රූව් වෙන්න ඕනි තැන් මොනවාද? ඔයාලා මගේ වීඩියෝ වලට කැමතිද කියලා මං ගොඩක් ආසයි ඒ කමෙන්ට් කියවන්න. කලින් ගෙනාපු කොළ නිසා කොළේ චුට්ටක් පොඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට කොළේ ඇදලා නැතුව බාගෙට අලවල වගේ පේන්නේ. ඒ වුණාට මෙතන හොඳට ඇදලා කොළේ අලවලා තියෙන්නේ. දැන් ඉතින් සුදු පාටින් අලවන්න තියෙන ටික ඉවරයි. දැන් අපි යමු රතු පාටින් ඉතුරු කොටස් ටික අලවන්න. ඇත්තටම මේ කූඩුව මීට වඩා ගොඩක් ලස්සනට හදන්න පුළුවන් විදිහවල් තියෙනවා. ඒ වුණාට මගේ තියෙන කාලෙත් එක්ක මගේ වැඩ බැලන්ස් කරගෙන තමයි මේ විදිහට මං කූඩු ටික හදන්නේ.
ඉතින් සමහර විට ඔයාලට කැත වෙන්නත් පුළුවන්, ලස්සන වෙන්නත් පුළුවන්. ඒ වුණාට මගේ කාලෙත් එක්ක තමයි මම මේ විදිහට කූඩු ටික හදන්නේ. දැන් ඉතින් මේ කූඩුවේ ගොඩාක් වැඩ ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ රැලි ටික දාන එකයි, තව චූටි වැඩ වගේක් විතරයි. ඉතින් මම වෙසක් කූඩු අලව ඉද්දි අම්මගෙන් මෙන්න මේක හම්බුණා. ඉතින් ඒක කාලම තමයි ඉතුරු වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් මම මේ කරන්නේ රැලි ටිකට ඕනි කරන කොළ ටික අලව ගන්න එක. මොකද පාට දෙකම මික්ස් කරලා රැලි දානවා කියලා තමයි මම හිතුවේ. ඉතින් අලෙව්වලා ටිකක් වෙලා තියන වේලෙන්න ටිකක් වෙලා තියෙන්න ඕන නිසා මම දැන් හදන්නේ ඒක අලවලා තියන්න. එහෙම අලවලා හදාගත්ත කොළ ටිකෙන් මෙන්න මේ විදිහට රැලි ටික කපන එක තමයි දැන් කරන්නේ. අපේ ගෙදර රැලි කපන කතුරක් නෑ. ඉතින් නෝමල් කතුරෙන්ම මට ඕනි විදිහට රැලි ටික කපා ගන්න එක තමයි මම මේ කරන්නේ. මෙන්න මේකට නම් කියන හරියට නමක් මම දන්නේ නැහැ. මම මේකට කියනවා බීක්කු යවනවා, පණුව යවනවා කියලා ගොඩාක් නම් වලින් ඉතින් කියනවා. ඇත්තටම හරියට නමක් ඔයාලා දන්නවා නම් කමෙන්ට් කරන්න යන්න. ඔන්න ඉතින් ඒකත් ඉවරයි. දැන් රැලි ටිකේ ඉතුරු ටිකත් කපලා රැලි ටික දාගන්න වැඩේ තමයි තියෙන්නේ. ඉතින් දැන් රැලි ටිකත් හදාගෙන ඉවරයි. එහෙනම් අපි බලමු ඔක්කොම සම්පූර්ණ කළාම වෙසක් කූඩුව කොහොමද ආවේ කියලා. මට මතක විදිහට මම මේකේ අන්තිමට තව මලක් එකතු කළා මැදොයි සුදු පාට කොටසට. ඒ වුණාට ඒක නම් වීඩියෝ එකට ගරන්නේ නැහැ. ඉතින් මේ විදිහට මගේ කාලය මහන්සිය කැප කළා මම හදපු කූඩුව දැක්කම ඇත්තටම මාරම සතුටුයි. හායි. අද ටවුන් ගිහිල්ලා තව අලුතෙන් කොළයි වෙසක් කූඩුයි අරගෙන ආවා. එකයි ඉතුරු වෙලා තිබුණේ. ගෙදර තිබුණේ වැන්. මේක එකක් දැන් අර ඉස්සෙල්ලා රතු පාට කූඩුව හැදුවනේ. ඒකයි මේක මේකත් පස්සේ හම්බුණු කූඩුවක්. ඊට පස්සේ ඒකත් ඊයේ ඇලෙව්වා. මේක තවත් එකේ සම්පූර්ණ කරන්න ටිකක් තියෙනවා. ඒ ටික කළා අපි බලමු කොහොමද කියලා. අලුතෙන් ගෙනාපු කූඩු ටික මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් ඒ හදා ගන්න වැඩේ තමයි මම ඉස්සෙල්ලාම කරන්න හිතුවේ. එතකොට එක දිගටම අලවගෙන යන්න ලේසි නිසා. ඉතින් ඒ ගෙනාපු කූඩුත් මෙන්න මේ විදිහට මම අලව ගත්තා. සාමාන්‍යයෙන් මං වෙසක් කූඩු හදන්න කැමතිම පාටවල් දෙකක් තමයි නිලුයි සුදුයි කියන්නේ. තව පාටක් තමයි දමුයි සුදුයි. ඉතින් මම මේ කූඩු වලට පාවිච්චි කළේ නිලුයි සුදුයි කියන පාටවල් දෙක. නිලුයි සුදුයි පාටවල් දෙක එක එක විදිහට කූඩු 5කට මම ඇලෙව්වා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. එහෙනම් ආයෙත් වෙසක් දවසේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් මම ගිහිල්ලා එන්නම්. බයි බයි.